फ्रेंड्स ඉතින් අදත් මම ඔයගොල්ලන්ට අරන් එන්නේ මගේ පුංචි ගොවිපලේ වීඩියෝ එකක් තමයි. ඉතින් අද මම ඔයගොල්ලන්ට ගෙනාවා ඉතින් මෙතන ඉන්න අපේ රත්තයි අතන ඉන්නවා අරුම පුදුම කුකුලර. අරුම පුදුම කුකුලයි. මෙතන ඉන්න අපේ ගෙදර හිටියේ කළු බාඩ කෙකිලි. या ඉතින් මම ඔයගලන්ට කිව්වේ නෑනේ. ඉතින් අද මම ඔයගලන්ට ගේස්ගේ වීඩියෝ එකේ විශේෂ හේතුව තමයි අපේ පුංචි ගොවිපලට අද එක අලුත් යාළුවෙක් එකතු වුණා. හරිද? යාව බන්නන්න තමයි ඉතින් ගත්තේ. ඒකද මේක මට වෙලා තියෙන ප්‍රශ්නේ. අරුම පුදුම කුකුලා ඉන්නේ. ඌයේ මේ අපේ හිටියේ කිකිලි ඉන්නේ. ඌයේ මේ ඉන්න අලුතින් ගෙනාපු කෙනානේ. කොහොමද? මෙන්න යා තමයි ඉතින් ගෙනායි. පියනද මෙයා මං ගත්තේ අවිස්සාවෙල්ලේ CTB බස් ස්ටෑන්ඩ් එකේ තියෙන. එතන පාදුක්ක බස් ගහන තැන අවිස්සාවෙල්ල පාදුක්ක බස් ගහන තැන ඇතුලේ තියෙන සත්තු කඩේ. ඒකෙන් තමයි ඉතින් මම මෙයාව ගත්තේ. එතන තව ඕනේ තරම් කුකුලෝ ඉන්නවා. ඔයාලත් ඕන නම් ගන්න. එතන අවුලක් නම් හොඳ කුකුලෝ ඉන්නවා. මම මේ කිකිලි ඉතින් පිටර දාන්න කිකිලියේ අද තමයි හෙට ගෙනල්ලා තියන්නේ. මේ මම ගෙනාවේ මෙයාව 2200කට 2250 කිව්වා. මම ඉතින් මං ගාව 50 තිබෙන හින්දා 300 දුන්නා 100 දුන්නා අප 2200ට මම මෙයාව ගත්තේ. මෙයාගේ කකුලකට ගහලා තියෙනවා. එහෙනම් කකුලකට ගහලා තියෙන්නේ. ඒ ඉතින් මේ කොටා ගන්න හින්දා. දැන් අර අරුම පුදුම එක්කෙනා අල්ල ගන්න බැරුව ඉන්නේ. අතන ඉන්න. නැද්ද කොහෙනේ? රතු එක්කෙනා නම් අවුලක් නෑ. එයාත් ඉතින් එළියට දාලා තියෙන ඉතින් ගන්න දින් චුට්ටක් කකුලකට ගහලා තියෙනකොට මෙයාගේ ඉතින් කකුලකට ගහලා දාලා තියෙන ඉතින් කඩ එක්කෙනා කිව්වා ගෙනා ගමන් ලෙහෙලා දාන්න එපා දුවයි කියලා. ඒකින්ද නාලත් එක්ක දැම්ම ගෙනා ගම මෙතන ඉන්න නැත්තර පොරා කනවා. ඊට පස්සේ තමයි ඉතින් මරයාගේ කකුලකට ගැහුවේ. කකුල ගන්න ටිකත් යා දාව ටික ඉතුරු වෙලා ආපොටියක් දාන්න. යාට ඔන්න කන්න දීලා. මේව කන්නේ මියා. මම බය වෙලා ඉන්නේ. අන්න කනවා දැක්කනේ. දැක්කනේ අපි ආව පල්ලෙහෙන් තියන්න බලමු. නේද? තමයි පේනවනේ. මම යාළුවෝ ගෙනා හින්දා බය වෙලා ඉන්නේ. මෙයා තමයි ගොඩක්ම කොටන්න උඩ පැනලා ඔළුවට කොටනවා. අර මෙහෙම ලේත් වෙනවානේ. මම අවුලන්නේ ආපු එතන ගලවන්න. යන්න ඇතුළට. යන්න. යා අවුලන්නේ. යා හැම අවුලන්නේ. අරියා තමයි. මේ කලු කිකිලි අරුම පුදුම එක යනවායි. අනිත්තුන් අවුලක් නෑ. ප්‍රේනනම් මුසයිනි දෙමු අපි කවුරුවට වගේ කොටන්නේ. මුගේ ඉස්සරහා කුකුලේ පිටිපස්ස කිකිලි. හරි. එහෙම තමයි අපි හිතාගෙන ඉන්නේ. ඒකම අරුම පුදුම කියන්නේ. චුට්ට ඇතුළට දාලා බලමුද? අත්තත් ගියා. ආවත් මට කරන්න දෙයක් නෑ. එයා අල්ල ගන්න බෑ කකුලකට ගහන්න ආවේ. නැත්තම් මෙයාගේ ඊට ගහලා තියාගන්න තිබ්බා. අර ඉන්න උඩ. මම තමයි එන්නේ. අද මම ඒක දෙන්න තමයි ඉතින් වීඩියෝ එක ගෙනාවේ. ඇත්තම කිව්වොත් මගේ කිකිලියෝ ගෙනාපු දවස් ඒ කියන්නේ කිකිලියෝ විතර දාන්න නැති එක හේතුවක් තමයි මේ කාලගුණ වෙනස් වුණාම දාන්නේ නැහැ. ඔය සීතලෙන් හදනවා ඒවා දාන්නේ නැහැ. තව ශනික කැමත් කිකියන් ඉතින් දෙන්න ඕන ඇරලා දාලා හදනවා කියලා ඇරලා දාලා හදලා ඉතින් එම් පිටර දාන්නේ නැහැ. ඉතින් මම නම් දෙනවා. ඇත්තටම කිව්වොත් මම දෙනවා. අර තේනවනම් පහුරු ගාලක් අගෙන කනවා. මේ තේනවනේ පහුරු ගාගෙන කනවා. අද ඉතින් මම ශනික කැමත් දෙනවා. කඩල් වල තියෙන ගන්නේ
එයා හැමක් දෙනවා කිකිලිවන්ට. කුකුල්ලාට නම් ඉතින් දෙන්නේ ඔය පල්ලෙහා කඩයක් තියෙනවා. අපේ ඒකේ බඩ ඉරිඟු එහෙම තියෙනවා නේ. ඒ බඩ ඉරිඟු එහෙම ගෙනල්ලා තමයි කොටලා දෙන්නේ. ඇට පිටින් කන්න. කොටලා තමයි දෙන්නේ. එහෙම අර රතුකුලා තියෙන ඉච්චර අර ගාවට යන්නේ නැහැ. කොදන්නේ අප්පනේ කොටා ගන්න. අර පිටර දාන්න කේකේම යවයිනාවේ. එතන ඕනම වර්ගයේ කුකුලෙක් හරිද? දැන් පොර බක්මා හැම ඕන කුකුලෙක්. හැම වර්ගයේම කුකුලේ දෙන්නේ කිලෝ ගන්නට. කිලෝ එකක් කොහොම හරි 1600ක් වගේ තමයි කිලෝ එකක් මංගේ. කිලෝ ගන්නට දෙන්නේ. කිලෝ එකක් 1300ක්ද 1400ක්ද. මෙයාගේ තිබ්බා කිලෝ 2යි ගන්න. නෑ කිලෝ 2යි ගන්නක් තිබ්බා. මට කිලෝ 2යි ගන්නට 3යි 3000 ගන්නක් හරි 2000 ගන්නක් හරි හරියටම ගියා. ඉතින් ගන්න මේ හරියට මෙයා කරේ නෑ. මම යට ගහලා දෙන්නේ කකුල. එනනේ. දැන් කාලා ඉන්නේ. පේනවනේ. මේ බිල්ලේ පාට වන්න සර්බයිට් පාට මෙයා ඉතින් ගෝල්ඩන් සර්බයිට් පාට මේ. ගෝල්ඩන් තියෙන. නිවන්න. කිකර ගන්නවා. බිරියම් දෙනවා කිකර ගගා. මම ලේ පෙන්නන්න කොටා ගත්තා. කොටා ගත්ත ලේ ටික පෙන්නන්න නේද? මේ පේනවද මේ? චුට්ටයි වැඩි නෑ. පේනවද? දැන් මෙයා ඉන්නේ නෑනේ. මම තමයි ඉතින් මෙයා ඉන්නේ. අනේ විතර දාන කෙනෙක් මං එනයි. අතමගේ අරයන අරුම පුදුමයි. අරුම පුදුම කිකිලි. කිකිලියකුයි කුකුලෙකුයි. මැදස්ත. ඉස්සරහා කුකුලෙක් පිටිපස්සේ කිකිලි. ගොජුරු පොල් කටුවයි මේ පේනවනේ නේ. මොන ශනික ආහාරයක් දෙනවා. අර දාලා හදනවා. ඒ කියන්නේ මම ඉස්කෝලේ යනවනේ. එතකොට ආච්චම්මට කියනවා ශනික කෑම ටික හදලා ඩක් ගාලා දෙන්න කියලා. ඊට පස්සේ ඒ වගාල මම ඉස්කෝලේ ඇරෙද්දි කොහොමද 2:00 විතර එනවා. ඊට පස්සේ මෙයාලා ඇරලා දානවා. ඇරලා දාලා තමයි ඊට පස්සේ දවසම 6ට විතර ආව ඇතුළට යනවා. ඊට පස්සේ මම රැට වතුර එකක් තියන්නේ ඇතුළේ. කිලෝ වතුර තිබ්බ සීරසේ ගන්දස් ගන්නවා. මේ පේනානේ. අපි ලේලා දාලා බලමු. ඔන්න බලන්න. මහල් හෙලා පිටා වල වීඩියෝ එක මෙයා පෙන්නන්න. මෙන්න මෙහෙම තමයි ඉතින් ගැටේ තියෙන්නේ. මම ගැටේ නෝ ලියා ගත්තා. මෙයා යවල බලමු එහාට. කෑම එක තිබ්බ තැන ඉතින් ගියා. මොකක් කරයිද දන්නේ නැහැ මට බයයි එක්කා. තාත්තත් නෑ. ඉතින් ළඟට ගොත් නානි ආරෙන් කොටා ගන්නවා. මම 100ක් සාදික් කරනවා. මෙයත් නිකන් ඉන්නේ දෙනවා මෙයා. කියලා බලන්න. යන්න. බයයි එයත් බයයි මෙයා ටෙන්සරයි. ආච්චම්මනම් කියන ඉතින් කුකුල් කූඩුවට අලුතෙන් දැම්මාම එහෙම තමයි කියලා. මම කුකුල් කූඩුවේ ඉතින් තියන්නේ මෙහෙම තමයි. මේ ටික උණලී වලන පුවක් පටිල්ල මේ ටික තියන්නේ. මේවා නම් ඔය කැලෙන් කපාගෙන ආපුවා. යට මෙතන ගලක් තියෙන හින්දා මෙහෙට කොන්ක්‍රීට් දාලා දුබු දැලක් ගැහුවා. මෙතනින් අර ආච්චම්මනේ මේ පල්ලෙහාට මෙන්න බැරි හින්දා අර පිටර එහෙම දාලා තියලා මේක දිහා බලන්න. තාම මෙතන තිබ්බේ මේ ටික ඉතින් පුවක් පටි. ආ ටික පුවක් පටි ගහලා පුවක් පිටි වලට පිටිපස්සෙම දැලක් තියෙනවා. මොකද ආරක්ෂාව වැඩි නේ. එතකොට උඩ මෙහෙමයි තියෙන්නේ. උඩට උණ පටි ලී ගහලා තියෙන්නේ. එතනින් මේ එක තියෙනවා. කුකුලෝ ඉතින් එළිය විතර යන්න මොයි ලොකුවට තියෙනවා. මම
එක්ක බලද්දි මෙහෙම එනට තියෙනවා. මාත් එක්ක බලද්දි මෙච්චරත් තියෙනවා. මගේ දෙයක් විතර ඉතින් ඉස්සරහා මිටියයි. ඊට පස්සේ මීටර් 8ක් විතර වගේ උසට තියෙනවා. 8ක් නෑ මීටර් 3ක් ඔව් 3ක් විතර වගේ තියෙනවා. දැල් මෙන්න මේ දැල තමයි ගාලා දී. ඉතින් ඔය තමයි අද වීඩියෝ එකේ ඉන්නේ මම. ඔකට තමයි ඔයාලට මට එක දෙයක් වීඩියෝ එකේ මුලදී කියන්නවද කියන්නේ. වෙල්කම් ටු මයි YouTube channel කියලා. දැන් ඉතින් කියලා වැඩක් නෑ. එහෙනම් ඉතින් අපි ආපහු වීඩියෝ එකක් අරන් හම්බෙමු. මම කරි විසඳුමක් වන්න ඕනේ. මුන් ටික එකට දාන්නේ කොහොමද කියලා. උඩත් කූඩුවක් තියෙනවානේ. ඒකට උඩ කූඩුවට දාන්නත් හිතාගෙන ඉන්නවා. එහෙම තමයි ඉතින් කුකුළු හදද්දි මොනා කරන්නද අම්මලත් බයිනෝ දප්පා එන අද වීඩියෝ එක ඉවරයි බයි ආපහු වීඩියෝ එකකින් අපි හම්බෙමු